මේ බලන්න මේකත් අරකම තමයි. හොඳ මුල් එකෙන් වෙන්නේ මේකේ හරියටම මැද ඇඟිල්ලේ තුන්වෙනි පුරුකේ මොන රැස අර විදිහටම තනි එකට පිහිටෙනවා. ඇස විදිහට තිත එන්න ඕනේ අනිවාර්යෙන්. මේ විදි V8 සලුකනල මැද තිත මොන රැස වගේ හරියටම මේ විදිහට පිහිටනවා. මේකත් අනිවාර්යෙන් බලවත් පිහිටීමක්. මේ සෙනසුරු ඇඟිල්ල මැද V8 සලකුණ නියම විදිහට රේඛාව ගොස් සෑදී තිබුණොත් කැඩෙන්නේ නැතුව මැද ඇස වගේ තිතක් තියෙන්නත් ඕනේ. මේ ඕකට කියනවා මොන රැස කියලා. මේකට මොන පීකොක්කයි කියනවා. මේකත් අනිවාර්යෙන් ප්‍රබල ලොතරැයියක් ඇදෙන පිහිටීම. ඔන්න ඒ වගේ පිහිටීම හතරක් ලබා දුන්නා. ඔව් තමන් මොන ආගමේ සිටිය යහපත් දේ කළොත් කුසල් කර්ම කළොත් ඉතින් තමන්ට ලැබෙන සැප ප්‍රතිඵල තමයි. අනෙන් හැබැයි අපි යනවා පොඩ්ඩක් දුක හිතන කාරණාවකට. මේ හදීසි අනතුරු මේ දවස්වල වැඩිපුර සිද්ධ වෙනවා. මේ අවුරුද්ද ගත්තොත් එහෙම හදීසි අනතුරු වැඩිලු. එවනම් මේ හදීසි අනතුරු ඇති වෙන්න පුළුවන්ක් තියනවාද? මේවා ලබා දෙන්න ඔබ බය කරන්න නෙවෙයි. ඔබට පරිස්සම් විය යුතු තනක් තියෙනවා නම් ප්‍රවේශම්කාරී විය යුතු විදිහට ඔබ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා ඔන්න ඕදනක් විදිහට ලබා ගන්න පුළුවන්. අපි සඳහන් කරමු. ඔව් දැන් ඇත්තට මේ සටහන දෙන්නේ අපි අර මම මුලින් කිව්වා ඇත්තට අනුකම්පා කරලා මේවා අපි යංගිල වැඩක් නැහැ ජීවිතය බේරණේවනේ. අපි හිතුවා මේ සටහන කෙනෙක් අතේ තිබුණා කියලා. බැරි වෙලාව. එතකොට එයා මේක අවබෝධ කරගෙන එයා ඊටාප කල්පනාකාරී මේක වාහනේ ලෝනවා නම් පරිස්සම් වෙනවා නම් මේ සටහන වෙනස් වෙනවා දනුස් මහත්මයා. අය අර කර්මය වෙනස් වෙනවනේ එතනින් ඒ වලේ. එතකොට මේකේ මෙහෙමයි වෙන්නේ. මේ තියෙන සටහන මේකේ වෙන්නේ හෘද රේඛාව ශීර්ෂ රේඛාව ජීවන රේඛාව තුනම එකම තැනකින් පහළ කුජ මණ්ඩලයෙන් පටන් ගන්නවා මේ විදිහට. හරිද? මේ විදිහට පටන් අරගෙන මේ විදිහට ආවම මෙයාගේ තියෙන මේකේ තියෙන භයානක පැත්ත මේකයි. පැති දෙකක් තියෙනවා මේකේ. හොඳ පැත්තකුයි භයානක පැත්තකුයි. මේකේ හොඳ පැත්ත තමයි මෙයා හරිම මේ කඩිසරයි. මෙයා දැන් ඇවිදින්න ඕන තැන දුවනවා. ඔන්න එයාගේ චරිත ස්වභාවය හොඳයි. ඇවිදින්න ඕන තැන දුවනවා. හරිම කඩිසරයි. හැබැයි දිනුණු පැත්තට ඒක හරි වටිනවා. මොකද එයා මේ වෙලාවක් නැහැ. මේ හරිම කුයි වේගින් වැඩ කරනවා කලබලකාරීනේ. ඒ වගේම තමයි ඒක නරක පැත්ත තමයි මෙයා වාහනයක් පදින්න ගත්තොත් බයික් එකක් හෝ වාහනයක් මෙයා 30ට යන්න ඕන නම් මෙයා ඉබේම යන්නේ 60ට 70ට 100ට. මෙයා දන්නේම නැහැ මෙයාගේ අර ඔටෝ ඉබේම අර එයාගේ අර ආවේගකාරී අර කලබලකාරී චර්යා රටාව නිසා ස්පීඩ් වැඩි කරනවා. එයාම දන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම ඇක්සිඩන්ට් වෙනවා. ඇක්සිඩන්ට් එකකින් ජීවිතය නැති වෙන සටහනක් තමයි මේක. ඒ නිසා මේ වගේ දෙයක් තියෙනවා නම් තමන් මේක මේ දුක් වෙන්නත් එපා මොකුත් වෙන්න එපා. ඉතින් මේක තමන් පරිස්සම් වුණොත් මේ සටහන් කැඩෙනවා. ඒ කියන්නේ කර්මයට විරුද්ධව ඊට පස්සේ දැන් තමන් ක්‍රියා කරන එකනේ බුදුහාමගේ කර්මයට මැදයන්ට ඉන්න එපා කියන්නේ. හරිද? ඒතකොට දැන් ඔයාගේ අපි හිතමු දැන් දනුස් මහත්මයාගේ අතේ තියෙනවා. දැන් දනුස් මහත්මයා දැනගෙන ඊට පස්සේ වාහනේ විදියට එලවන්නේ නැහැ. කූලික යනවා මාස 7-8ක් යනකොට කාලයක් යනකොට අර කර්ම ශක්තිය ෂේ වෙලා ඔය මේක මේකේ බලය කඩෙනවා. මේ මැඩ පවත්නවා. ඒක නැති කරනවා. ඒකට කැඩෙනවා. ඒකත් අනිත් එක දැන් අපිට බලන්න පුළුවන් මේ හස්තරේකවල තව විශේෂත්වයක්ම තමයි තමන් කරන දේ මේ ප්‍රතිඵල බලන්න පුළුවන්. අකුසලයේද සැපද ඒවේ මේ සටහන් වෙනස් වෙනවා දනුස් මහත්මයා. ඒක මම ඉස්සරහට තව පැහැදිලි කරන්න. ඉතින් ඒකේ ඒවෙන් බලන්නත් පුළුවන්. ඒකට ඉතින් පරිස්සම් වුණානේ. ඉතින් කොහොමද ඉතින් බේරෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. ඒකනේ ඉතින් බෙදවනවත් කරන්නේ ඒකයි. හොඳ මේක. කොයිකටත් හොඳයි. ඔව්.